ඔයා ඩයට් කරන කෙනෙක් නම් එහෙම නැත්නම් කැලරි ඩෙෆිසිට් එකක ඉන්න කෙනෙක් නම් ඔයාට තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මේ පැණි රස කෑම අඩු කරන්න වෙන එක. ඉතින් ඒක නිසා මම අද අරගෙන ආවා බ්‍රවුනි බෝල්ස්. බොහොම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒ වගේම මේක ඔයාගේ කැලරි කවුන්ට් එකට බොහොම අවම ගානක කැලරි කවුන්ට් එකක් වෙන්නේ. ඒක නිසා ඔයාට මේක හදලා බලලා දවසට එක බෝලයක් කන්න පුළුවන්. මුලින්ම ඔයාට අවශ්‍ය වෙනවා රටින්දී මේකේ මැද අර තියෙන ඇටේ අයින් කළා තමයි අරගෙන තියෙන්නේ. මෙතන ග්‍රෑම් 200ක් තියෙනවා. ඔයාට ෆුඩ් ප්‍රොසෙස් එකක් තියෙනවා නම් මේක ලේසියෙන්ම බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. මට ෆුඩ් ප්‍රොසෙස් එකක් නැති නිසා මම බ්ලෙන්ඩර් එකේ තමයි බ්ලෙන්ඩ් කරගත්තේ. එහෙම වුණාම මේක චුට්ටක් අමාරු වෙනවා. ඒක නිසා ඔයාට පුළුවන් මේක උණු වතුර එකක පෙඟෙන්න දාලා තියලා ඊට පස්සේ පොඩ්ඩක් අර මේක මෘදු වුණාට පස්සේ බ්ලෙන්ඩර් එකට දාන්න. ඊට පස්සේ ඔයාට අවශ්‍ය වෙනවා කොකෝා පවුඩර්. ඊට පස්සේ ඔයාට දාන්න පුළුවන් ඕනම නට් බටර් එකක්, ආමන්ඩ් බටර්, පීනට් බටර්. ඒ වගේ මම ගත්තේ පීනට් බටර්. ඊට පස්සේ ඔයාට අවශ්‍ය වෙනවා ආමන්ඩ් පවුඩර්. මේක ඔයාට ඕට්ස් වලින් දාන්න පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත එක්ක ඕට්ස් හරි ආමන්ඩ් ෆ්ලවර් හරි දාන්න පුළුවන්. මං හරියටම ග්‍රෑම් ගානයි කැලරි කවුන්ට් එකයි වෙනම කැප්ෂන් එකේ සඳහන් කරන්නම්. එතකොට ඔයාට මේක පහසු වෙනවා. ඊළඟට ඔයාට අවශ්‍ය වෙනවා ඩාර්ක් චොකලට්. මගේ ඩාර්ක් චොකලට් එකෙන් මම පොඩි කැල්ලක් කාලා තියෙනවා. ඊට පස්සේ ඔයාගේ ෆුඩ් ප්‍රොසෙසර් එක හරි බ්ලෙන්ඩර් එක හරි අරගෙන රටින්දී මේ ඔක්කොම එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න තියෙන්නේ. මට මේක බ්ලෙන්ඩ් කරන්න සෑහෙන වෙලාවක් ගියා. මොකෝ මේ රටින්දී බ්ලෙන්ඩ් කරගන්න චුට්ටක් අමාරු නිසා. එතනදී මම ෆ්‍රෙෂ් මිල්ක් තේ හැඳි 3ක් එක්ක උණු වතුර තේ හැඳි 3කුත් පාවිච්චි කරා. ඒක නිසා වෙන්නේ නැති මගේ පේස්ට් එක පොඩ්ඩක් දියාරු වුණා. මම ඔයාලට කියන්න ඕනේ මම මේ කෑම හදන කෙනෙක් එහෙම නෙමෙයි. අර සමහරලාට මං හදන කෑම වරදිනවා. ඉතින් ඔයා දන්නවනේ. ඒ වගේම අනිවාර්යෙන් ලුණු එකතු කරන්න ඕනේ. මොකද මේකට ලුණු දැම්මම තමයි මේකේ රස එන්නේ. දැන් මෙන්න මේ වගේ පේස්ට් එකක් තමයි එන්න ඕනේ. දැන් ඔයාට මේක චුට්ටක් අර තද ගතියට බෝල කරන්න ඕන නම් ඔයා මේකට ඕට්ස් ෆ්ලවර් ටිකක් තව වැඩිපුර දාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ ප්‍රෝටීන් පවුඩර් තියෙනවා නම් මේකට ප්‍රෝටීන් පවුඩර්ත් එකතු කරගන්න පුළුවන්. මට ප්‍රෝටීන් පවුඩර් එකක් නැති නිසා මම එකතු කරගත්තේ නැහැ. ඊට පස්සේ මේක ඔයාට කැමති හැඩයකට ට්‍රේ එකකට දාලා මේක හයි වෙනකන් ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න. උඩ කොටස දාන්න එපා. යට කොටස දැම්මම හොඳටම ඇති. දැන් මගේ මිශ්‍රණය තියෙන විදියෙන් මට ඒක ගුලි කරන්න බෑ. ඒ වුණාට මම ෆ්‍රිජ් එකේ දාලා පොඩ්ඩක් හයි වේගෙන එනකොට මම මේක බෝල කරලා ගත්තා. දැන් මෙතන මට රට ඉන්දිවල පැණි රස ඇති නිසා මම වෙනම පැණි රස කියලා කිසිම දෙයක් එකතු කරගත්තේ නැහැ. ඔයාට මේ පැණි රස මදි නම් පැණි එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මේ රට ඉන්දිවල ග්‍රෑම් 200 කියන්නේ ඔයාට පැණි රස වැඩි නම් ඔයාට මේක ග්‍රෑම් 100ක් අඩු කරගන්න පුළුවන්. එතකොට අර ඕට්ස් ෆ්ලවර් පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට Tamanට කැමති විදිහට ඕනම රෙසිපි එකක් එහෙම කරලා හදාගන්න පුළුවන්. මේක මම කියනකටත් වඩා වෙන කෙනෙක් කිව්වත් ඒක Taman හදාදී Tamanට කැමති විදිහට වෙනස් කරලා ගන්න පුළුවන් කියන එක ඔයා දන්නවා කියලා මම හොඳටම දන්නවා. අනිත් එක තමයි මගේ කෑම වල පෙනුම හරි නැති වුණාට රස හොඳටම තියෙනවා කියලා මම ඔයාලට 100% බොහොම වගකීමෙන් කියනවා. මේක අනිවාර්යෙන් හදලා බලන්න. ඩයට් එකක ඉන්නවා නම් කැලරි ඩෙෆිසිට් එකක ඉන්නවා නම් ඔයාගේ පැණි රස නැති කරගන්න මේක සෑහෙන වටිනවා.